hello Free Fire game players ඔන්න ඉතින් අද ගියන්ලා තින්නේ ඉස්සරහට ඉතින් රිටර්න් කරන සුපිරිම සුපිරි රිටර්න් කරන දේවල් සෙට් එකක් ගියන්ලා ඉතින් අද වීඩියෝ එකේ ඉතින් ඉවර වෙනකම් බලන්න ඉතින් මොන වගේ දේවල් තියෙයිද කියලා ඉතින් ඕගොල්ලන්ට ඉස්සරහ රිටර්න් වෙන දේවල් ඉස්සරහට බලා ගන්න ඕන. ඕගොල්ලෝ දැන් මගේ channel එක subscribe කරලා හැපැත්තේ තියෙන bell icon එක click කරලා මේ වීඩියෝ එකට like එකක් දාගෙන යන්න. හරිද? ඉක්මනට මෙතේ subscribers ලා 400 ගහන්න සහ 400 කට පස්සේ කෙලින්ම 1k ගහන්න ඕනේ ගැම්මට මෙතේ. එහෙනම් කොල්ලනේ අපි යමු අද වීඩියෝ එකට. හරිද? ඉතින් දැම්මම ඉතින් අපි වීඩියෝ එකට යමු වැඩි කතා නැතුව. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් 9 anniversary එකකින් ඔයගොල්ලන්ට ඉතින් වෙනස් වෙන්න තියෙනවා මෙන්න මේ ෆ්ලේන් එක. ඉතින් ෆ්ලේන් එකෙත් ඉතින් family part ඉතින් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් නාවෙන anniversary එකත් එක්ක change වෙනවා. ඉතින් මෙන්න මේ part ඉතින් හරිද ඉතින් ඔයගොල්ලන්ට ඊට පස්සේ ඉතින් 9 වෙනි anniversary එකත් එක්ක ඔයගොල්ලන්ට වෙනස් වෙන්න තියෙනවා. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ගේ shop එකේ ඉතින් shop එක සහ ඉතින් ඔයගොල්ලන්ට වෙනස් වෙන්න තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ආසනල් එකත් ඉතින් පොඩියට වෙනස් වෙනවා. ඉතින් ගැම්මට ඉතින් 9 වෙනි anniversary එකත් එක්ක ඉතින් ඒකත් ඉතින් ටැබලි පාර වගේ සීන් එකකට තමයි ඉතින් යන්නේ. හරි ඉතින් ඔයගොල්ලන්ට මේක වෙනස් වෙනවත් එක්කම ඔයගොල්ලන්ට ඩ්‍රොප් එක වෙනස් වෙන ඒ කියන්නේ ලූට් ඩ්‍රොප් මොකද්ද මංගුල අන්නේ ඒක වෙනස් වෙනවා. ඒකත් එක්ක නේ boys and girls ඕගොල්ලන්ට ඉතින් ක්‍රිමිනල් බන්ඩල් සෙට් එකක් ඉතින් රිටර්න් වෙනවා. ගෝල්ඩන් ක්‍රිමිනල්, ගෝස්ට් ක්‍රිමිනල් එක සහ රෙඩ් ක්‍රිමිනල් ඒ වගේ ගොඩක් ක්‍රිමිනල් බන්ඩල් හතරම වෙනස් මේ රිටර්න් කරනවා. ඉතින් මේ ටිකක් ගන්න ඉතින් දැම්මම ඩයමන්ඩ් රෙඩි කරගෙන තියාගන්න. ඉතින් ඔන්න ඉතින් මම කලින්ම කිව්වා ඔයාලා දැම්මම ඩයමන්ඩ් රෙඩි කරගෙන තියාගන්න. ඉතින් පරණ ප්ලේස් එකට නම් එහෙම දුකයි. ඉතින් මේකට ඉතින් ඇත්තේ එහෙම තමයි. වෝඩ් සෙට් එකක් ඉතින් රිටර්න් වෙනවා. XM8 එවෝ එක සහ ග්‍රෝසා සහ මේ අපේ මේ P90 සහ මේ අපේ දෙකේ චොටි එවෝ ගන්න එකේ හතරම ඉතින් රිටර්න් වෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඉතින් ඕගොල්ලෝ ඉතින් මේවාත් ඉතින් සුපිරියට මිතින් ගන්න ඩයමන්ඩ් රෙඩි කරගන්න. හරිද? ඉතින් ඔයගොල්ලන්ට ඉතින් පෝකර් හතරක් ඉතින් රිටර්න් කරනවා. ඉතින් මේන්න මේකත් ඉතින් ගැම්මට ඉතින් 9 වෙනි anniversary එකත් එක්ක ඉතින් මේ නිල් පාට එකයි කළු මේ කොළ පාට එකයි කහ පාට එකයි රතු පාට එකයි ඔක්කොම පෝකර් සෙට් එකම ඉතින් රිටර්න් කරන. ඉතින් ප්‍රායන ප්ලේස් වලට ඉතින් මොකක්ද කියන්න තියෙන්නේ? හින මවුල් නේද? ඒම තමයි. ගණන් ගන්න එපා. ඉතින් ගරින ඕන්න ඉතින් එක දිගටම ඉතින් රිටර්න් කරනවා. ඉතින් මේවා හින්න සෙට් එකක් ඉතින් ඕගොල්ලන්ට දුක්ඛයි තමයි. golden child ඉතින් රිටර්න් කරනවා. ඉතින් මේක ඉතින් මම පහල පින් කමෙන්ට් එකේ දාලා තියෙනවා කවද්ද දෙන්නේ කියලා. ක්‍රිමිනල් ඉතින් රිටර්න් වෙන්නේ ඉතින් මට මතක විදිහට 9 වෙනි anniversary එකත් එක්ක රිටර්න් වෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට ෂෝටි ඒවෝ ගන් සෙට් එකම ඉතින් ජූනි 2 රිටර්න් වෙනවා. ඊට පස්සේ ඉතින් පෝකර් MP40 සෙට් එකම ඉතින් ඔයගලන්ට ජූනි මාසේ රිටර්න් වෙන්න තියෙනවා. ඉතින් ඒකට තාම හරියටම දිනයක් දීලා නැහැ. ගෝල්ඩන් ෂෙඩ් බන්ඩ් එකත් ඉතින් රිටර්න් වෙනවා කියලා තියෙන්නේ ඉතින් ජූනි මාසේ ඉතින් 9 වෙනි anniversary එකත් එක්ක ඒත් ඉතින් හරියටම ඉතින් ඒකට දිනයක් දීලා නැහැ. ඉතින් ඕන ඉතින් ඔයගොල්ලෝ ඉතින් හරියටම ඉතින් මං හිතනවා ඉතින් මේ වීඩියෝ එකෙන් ඉතින් ප්‍රයෝජනයක් ගන්න ඇති කියලා. ඉතින් ඔයගොල්ලොන්ට ඉතින් ප්‍රයෝජනයක් අත්පහින් මාගේ වීඩියෝ එකට ලයික් එකකුත් දාලා කමෙන්ට් එකකුත් දාලා යන්න. එහෙනම් ඔයගොල්ලෝ අපි ගියා බයි.